උසස් පෙළ ජීව විද්‍යාව විෂය හදාරන ඔයගොල්ලෝ වෙනුවෙන් මම අදත් අරගෙන ආවෙත් තියෙනවා තවත් එක රචනා ප්‍රශ්නයක්. අපි අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ රුධිරය හා වාතය අතරත් රුධිරය හා පටක අතරත් සිදුවන වායු හුවමාරුව ගැන. ජීව විද්‍යාව රචනා ප්‍රශ්නවල ප්‍රධාන ආකාර දෙකක් තියෙනවා. එක්කෝ ඔයගොල්ලන්ගේ ව්‍යුහයක් ගැන අහනවා, එහෙම නැත්නම් ජෛවික ක්‍රියාවලියක් විස්තර කරන්න අහනවා. මේ ප්‍රශ්නේ දෙපෙන් අහලා තියෙන්නේ ජෛවික ක්‍රියාවලියක් විස්තර කරන්න. අපි මේ ප්‍රශ්නයට මිනිස් දේහයේ තියෙන ජීවී ක්‍රියාවලිය පවත්වාගෙන යන්න අපි ශක්තිය විදියට ATP භාවිතා කරනවා. මේ ATP නිෂ්පාදනය කිරීමේ ක්‍රියාවලියට අපි කියනවා ඔක්සිකාරක ෆොස්ෆොරයිලීකරණයක් කියලා. අපිට මේ සඳහා ඔක්සිජන් අත්‍යවශ්‍ය වෙනවා. මේ ක්‍රියාවලියට වායුගෝලයෙන් තමයි ජීවීන් ඔක්සිජන් ලබා ගන්න. එතකොට වායුගෝලයේ ඉඳන් අපේ සෛල වෙනකම් මේ ඔක්සිජන් ගමන් කරන්න ඕන. ඒ වගේම තමයි සෛල වල ඉඳන් ආපහු වායුගෝලයට කාබන් ඩයොක්සයිඩ් ගමන් කරන්නත් ඕන. අන්න ඒ ගමන් මාර්ගයේදී ගර්තවලදීත් පටකවලදීත් වායු හුවමාරුව සිද්ධ වෙනවා. මෙන්න මේ වායු හුවමාරු ක්‍රියාවලිය ප්‍රධානතම මෙහෙවන්නේ ආංශික පීඩන වෙනස නිසා ඇතිවන ආංශික පීඩන අනුක්‍රමණය මගින්. අපි ශ්වසනය ගැන කතා කරද්දී මේකේ ප්‍රධාන ආකාර දෙකක් තියෙනවා. ඒ තමයි බාහිර ශ්වසනය සහ අභ්‍යන්තර ශ්වසනය. අපි මේ එක එකක් ගැන දැන් විස්තර කරන් යමු. බාහිර ශ්වසනය මේකට අයිති වෙන්නේ ගර්තවලදී සිදුවන වායු හුවමාරුව. ඒ කියන්නේ රුධිරයේ සිට ගර්තවලට CO2 පරිවහණය වීමත් ගර්තවල සිට රුධිර කේශනාලිකා තුළට O2 පරිවහණය වීමත් වේ. මෙතනදී ශ්වසන වායු ගාර්තික කේශනාලිකා බිත්තිය හරහා විසරණය වී යා යුතුය. ඒ කියන්නේ ගර්තවල තියෙන බිත්තිය සහ කේශනාලිකාවල තියෙන බිත්තිය හරහා මේ වායු වලට විසරණය වෙලා යන සිද්ධ වෙනවා. මෙන්න මේ විදියට. පේනවනේ. ඒතර මේ තියෙන්නේ ගාර්තික බිත්තිය, මේ තියෙන්නේ කේශනාලිකා බිත්තිය. මේ දෙකම හරහා වායු වලට විසරණය වෙලා යන්න සිද්ධ වෙනවා. අපි ආශ්වාසය කරනකොට පෙනහළ තුළට වාතය ඇතුල් වෙනවා. ඊට පස්සේ වාතය ගර්තවල රැඳිලා තියෙන වාතයත් එක්ක මිශ්‍ර වීමක් සිද්ධ වෙනවා. එතකොට මොකද වෙන්නේ? ගර්තවල O2 හි ආංශික පීඩනය ඉහළ අගයක් ගන්නවා. ඒ වගේම තමයි CO2 හි ආංශික පීඩනය පහළ අගයක් ගන්නවා. හරිද? ඒ කියන්නේ ගර්ත ඇතුලේදී ඔක්සිජන් වල ආංශික පීඩනය ඉහළ අගයක් ගන්නවා. ඒ වගේම තමයි කාබන් ඩයොක්සයිඩ් වල ආංශික පීඩනය පහළ අගයකුත් ගන්නවා. ඊට පස්සේ පටකවල සිට මේ ගර්තක කේශනාලිකා තුළට එන රුධිරයේ ඔක්සිජන් වල ආංශික පීඩනය සාපේක්ෂව පහළ අගයක් ගන්නවා. ඒ වගේම තමයි කාබන් ඩයොක්සයිඩ් වල ආංශික පීඩනය සාපේක්ෂව ඉහළ අගයකුත් ගන්නවා. ඒ කියන්නේ මේ පටකවල ඉඳන් හෘදයට ඇවිල්ලා ෆුෆ්ෆුසිය දමන වලින් පෙනහළ වලට යන රුධිරයේ තියෙන අඩු ඔක්සිජන් වල ආංශික පීඩනයක් සහ වැඩි කාබන් ඩයොක්සයිඩ් වල ආංශික පීඩනයක් මේ ගර්ත තුළ තියෙන වාතයට සාපේක්ෂව. හරිනේ. එතකොට මෙතනදී ආංශික පීඩන වෙනසක් හට ගන්නවා. ඒක කොහොමද තියෙන්නේ? ඔක්සිජන් වලට ගර්තවල සිට රුධිරයට විසරණ අනුක්‍රමණයක් හැදෙනවා. ඒ කියන්නේ ආංශික පීඩන අනුක්‍රමණයක්. ඒ වගේම තමයි කාබන් ඩයොක්සයිඩ් වලට ඊට ප්‍රතිවිරුද්ධ පැත්තට විසරණ අනුක්‍රමණයක් එහෙම නැත්නම් ආංශික පීඩන අනුක්‍රමණයක් පවතිනවා. ඒ කියන්නේ රුධිරයේ ඉඳන් ගර්ත තුළට කාබන් ඩයොක්සයිඩ් වලට ආංශික පීඩන අනුක්‍රමණයක් පවතිනවා. ඔක්සිජන් වලට ගර්ත වල ඉඳන් රුධිරයට ආංශික පීඩන අනුක්‍රමණයක් පවතිනවා. එතකොට මොකද වෙන්නේ? එතකොට මේ සාන්ද්‍රණ අනුක්‍රමණය ඔස්සේ O2 ගර්තවල සිට කේශනාලිකා තුළ ඇති රුධිරයට කාබන් ඩයොක්සයිඩ් මේ රුධිරයේ ඉඳන් ගර්ත තුළටත් විසරණය වෙනවා. ඕක තමයි ගර්තවලදී සිද්ධ වෙන වායු හුවමාරුව. ඊට පස්සේ රුධිරය තුළදී මේ ඔක්සිජන් හිමොග්ලොබින් එක්ක ප්‍රත්‍යවර්තව සම්බන්ධ වෙනවා. ඊට පස්සේ මේ ගාර්තික කේශනාලිකාවලින් රුධිරය එළියට එනකොට මේ පිටවන රුධිරයේ O2 හා CO2 හි ආංශික පීඩන ගර්තවල ඒවායේ ආංශික පීඩන වලට සමාන වෙලා තියෙන්නේ. ඒවල සමතුලිතතාවයක තමයි ඉන්නේ. එතකොට ඊට පස්සේ මේ රුධිරය පුප්පුෂී ශිරාව ඔස්සේ හෘදය වෙත ළඟා වේ. හෘද වම් කර්ණිකාවට යන පුප්පුෂී ශිරා හතරක් ඔස්සේ ඊට පස්සේ එතන ඉඳන් සංස්ථානික සංසරණය ඔස්සේ දේහය පුර ඇති පටක වලට ළඟා වෙනවා. දැන් ඒතර ඔක්සිජන් වායුගෝලයේ ඉඳන් පටක වෙනකන් ගමන් කරා. අපි දැන් කතා කරමු අභ්‍යන්තර ශ්වසනය කොහොමද වෙන්නේ කියන එක. මේ පටකවල ඒ කියන්නේ මේ සෛල හා අන්තරාල තරලවල ඔක්සිජන් වල ආංශික පීඩනය තියෙන්නේ පහළ මට්ටමක. ඒ වගේම තමයි කාබන් ඩයොක්සයිඩ් වල ආංශික පීඩනය සාපේක්ෂව ඉහළ මට්ටමක තියෙනවා. හරිද? ඇයි එහෙම වෙන්නේ? මේ පටකවලදී සෛල මගින් සෛලයේ ශ්වසනයේදී ඔක්සිජන් සෛල තුළ ලබාගෙන කාබන් ඩයොක්සයිඩ් අන්තරාල තරලය නිදහස් කරනවා. එතකොට මේ අන්තරාල තරලය තුළ ඔක්සිජන් වල ආංශික පීඩනය අඩු අගයකත් කාබන් ඩයොක්සයිඩ් වල ආංශික පීඩනය සාපේක්ෂව වැඩි අගයකත්
තියෙනවා. එතකොට මේ ඉන්න රුධිරයේ පටකවලට සාපේක්ෂව වැඩි O2 වල ආංශික පීඩනයක්ද අඩු කාබන් ඩයොක්සයිඩ් වල ආංශික පීඩනයක්ද පවතී. එතකොට මේ හෘදයේ ඉන්න පටකවලට ළඟා වෙන රුධිරයේ ඔක්සිජන් වල වැඩි ආංශික පීඩනයකුත් කාබන් ඩයොක්සයිඩ් වල අඩු ආංශික පීඩනයකුත් පවත්වාගෙන තියෙනවා. එතකොට රුධිරයේ සිට පටකවලට ඔක්සිජන් ශුද්ධ විසරණය වෙනවා. ඇයි ඒ? රුධිරයේ ඔක්සිජන් වල ආංශික පීඩනය සාපේක්ෂව වැඩි. ඊට පස්සේ කාබන් ඩයොක්සයිඩ් මේ පටකවල ඉඳන් රුධිරයට විසරණය වෙනවා. ඇයි ඒ? පටකවල කාබන් ඩයොක්සයිඩ් වල ආංශික පීඩනය වැඩි. එතකොට මේ සෛල හා රුධිර අතර වායු හුවමාරු සිද්ධ වෙන්නේ අන්තරාල තරලය හරහා. ඊට පස්සේ මේ පටකවලිනුත් මේ වායු පිට වෙනකොට ඒ වගේ ආංශික පීඩන මේ පටකත් එක්ක සමතුලිතතාවය තමයි තියෙන්නේ. ඒ කියන්නේ මේ අන්තරාල තරලයේ තිබ්බ ආංශික පීඩනව තමයි මේ පිටවන ශිරාවලක් තියෙන්නේ. ඊට පස්සේ මේ ශිරාවලින් එන රුධිරය කොහාටද යන්නේ? හෘදයට. හෘදයට කියලා ෆුෆ්ෆුසිය දමනය හරහා නැවත පෙනහළු වල පොම්ප කරනවා. ඒත් මෙන්න මේ චක්‍රය අඛණ්ඩවම සිද්ධ වෙන චක්‍රයක්. ඒකට මේ තමයි මානව දේහයේ සිද්ධ වෙන වායු හුවමාරු ක්‍රියාවලිය. ආයෙත් දවසක තවත් වීඩියෝ එකකින් අපි හම්බ වෙමු.